ආයුබෝවන් එදිරිවර්ණ එඩියුකේෂන් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපේ පාඩම තමයි ගණිතය 6 ශ්‍රේණිය 7 වෙනි පාඩම කෝණ. එහෙමනම් පුතේ අපි පාඩම පටන් ගනිමු. පුතේ කෝණය හඳුනා ගන්න කලින් මෙන්න මේ මොකද්ද පුතේ? මේකට අපි කියනවා සරල රේඛාවක් කියලා. මේ නම් පුතේ ඔන්න මම මේක නම් කරොත් මෙහෙම මම AB කියලා නම් කරොත් පුතේ මේකට අපි කියනවා AB සරල රේඛා ඛණ්ඩයක් කියලා. ඒ කියන්නේ පුතේ සරල රේඛා කොටසක්. පුතේ මට දැන් ඕන කෝණය හඳුනා ගන්නනේ. පුතේ කෝණයක් හැදෙන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් හමු වීමෙන්. මේ සරල රේඛාව මේ ආකාරයටම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. සරල රේඛාවක්. වක්‍ර නොවන රේඛාවක් නේ පුතේ සරල රේඛාවක් කියන්නේ. සරල රේඛා ඛණ්ඩ දෙකක් හමු වුණාම තමයි පුතේ කෝණයක් හැදෙන්නේ. පුතේ මේ සරල රේඛා ඛණ්ඩ දෙක හමු වෙන තැනට අපි කියනවා ශීර්ෂය කියලා. මෙන්න මේ සරල රේඛා ඛණ්ඩ දෙක හමු වෙන තැන පුතේ ශීර්ෂය. ඊළඟට පුතේ මේ සරල රේඛා ඛණ්ඩ දෙක මෙන්න මේ දෙකට පුතේ අපි කියනවා කෝණයේ බාහු කියලා. එහෙනම් පුතේ මේ කෝණයට බාහු කීයක් තියෙනවද? දෙකයි. මෙන්න එක බාහුවක් මෙන්න අනෙක් බාහුව. එහෙනම් පුතේ මෙන්න කෝණයක් හැදෙන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් එකට හමු වුණාම ඒ හමු වෙච්ච තැන පුතේ ශීර්ෂය. කෝණය හැදුනට පස්සේ ඒ සරල රේඛා ඛණ්ඩ දෙක අපි නම් කරනවා බාහු කියලා. එහෙනම් මෙන්න එක් බාහුවක් මෙන්න අනෙක් බාහුව. කෝණයට එහෙනම් බාහු දෙකක් තියෙනවා. ඊළඟට පුතේ අපි කෝණය මෙන්න මෙහෙම වක්‍ර රේඛාවකින් දක්වනවා. අපි කෝණය කියන එක පුතේ දැන් ඔන කෝණයක් හැදුනා. මේක අපි පුතේ වක්‍ර රේඛාවකින් මේ කෝණය ලකුණු කරනවා. ඔන්න පුතේ කෝණය එහෙනම් සම්පූර්ණයි. ඊළඟට පුතේ මට කියන්න මේක කෝණයක්ද? කෝණයක් නෙමෙයි පුතේ. මෙතන ශීර්ෂයක් නෑ. ඒ කියන්නේ මේ සරල රේඛා ඛණ්ඩ දෙක එකිනෙක හමු වෙලා නෑ. මේක පුතේ කෝණයක්ද? ඔව්. සරල රේඛා ඛණ්ඩ දෙක එකිනෙක හමු වෙලා එහෙනම් මෙන්න ශීර්ෂයක් තියෙනවා. මෙන්න බාහුව බාහු දෙකක් තියෙනවා. මේක පුතේ කෝණයක්. එහෙනම් අනිවාර්යෙන්ම පුතේ ශීර්ෂයක් හැදිලා තියෙන්න ඕන. ඒ කියන්නේ සරල රේඛා ඛණ්ඩ දෙක එකිනෙක හමු වෙලා තියෙන්න ඕන. පුතේ දැන් ඔයාලට කෝණයක් අඳුන ගන්න පුළුවන් නේද? ඊළඟට පුතේ ඔයා කෝණයේ විශාලත්වය වැඩි වෙන්නේ කොහොමද කියලා හඳුන ගන්න ඕනේ. ඊට කලින් පුතේ අපේ පරිසරයේ තියෙන කෝණ, ඒ කියන්නේ කෝණවලට උදාහරණ අපි බලමු. දැන් ඔයාලා කෝණයක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ පුතේ. හිතන්න කෝණවලට උදාහරණ. ඔරලෝසුවේ තියෙනවනේ පුතේ තත්පර කටුව, පැය කටුව, මිනිත්තු කටුව. හිතන්න මිනිත්තු කටුවයි පැය කටුවයි අතර. ඔන්න පැය කටුවයි මිනිත්තු කටුවයි. පුතේ කෝණ හැදෙනව නේද? මේ කටු
කැරකෙනවනේ මේවා අතර කෝණ හැදෙනවා. ඔන්න පුතේ කෝණ වලට එක උදාහරණයක්. තවත් හිතන්න පුතේ ඔයා ලියන පොත, ඔයාගේ අභ්‍යාස පොත නැත්නම් අච්චු පොත. පොතේ මේ අයිනේ මුල්ලේ කෝණයක් හැදෙනව නේද? මේ වගේ කෝණයක් හැදෙනව නේද? ඊළඟට තව පුතේ හිතන්න ඔයාලගේ ගෙදර දොර අරිනකොට වහනකොට කෝණ හැදෙනව නේද? තව හිතන්න පුතේ ඔයාලගේ ගෙදර වහලේ සවි කරලා තියෙන ලී දඬු අතර කෝණ හැදෙනව නේද? ගුරු මේසය, පුටුව මේ හැම තැනකම අපිට කෝණ හමු වෙනවා. එහෙනම් පුතේ ඔයාලට කෝණ පිළිබඳ අපේ පරිසරයේ තියෙන කෝණ හඳුනගන්න උදාහරණ කියන්න පුළුවන් නේද? හරි පුතේ, දැන් එහෙනම් අපි බලමු කෝණවල විශාලත්වය වැඩි වෙන ආකාරය. පුතේ බලන්න මේ කෝණ. ඔන්න මම කෝණයක් ඇඳා. තවත් කෝණයක්. ඔන්න පුතේ මම කෝණ 3ක් ඇඳා. කොහොමද මේ කෝණවල විශාලත්වය වැඩි වෙන්නේ? බලන්න චුට්ටක් හිතන්න. ඔයාලට කොහොමද හිතෙන්නේ? පුතේ ඔයාට මේක බලා ගන්න පුළුවන් ඉරටුවක් අරගෙන ගෙදරදී පොඩ්ඩක් බලන්න මේ කෝණ හදලා කොහොමද විශාලත්වය වැඩි වෙන්නේ කියලා. පුතේ ඉරටුවක් අරගෙන මෙහෙම දෙකට නවලා හිතන්න ඕන දැන් මේ තියෙන ඉරටුව දෙකට නැවුවා. ඔන්න මේ කෝණය ඔන්න හදාගෙන තියෙනවා ඔයා. ඔන්න එක බාහුවක් තියා මුකුත් චලනය කරන්නේ නැතුව පුතේ ඔයා තියාගන්නවා කියලා හිතන්න. එයා තියාගෙන ඔයාට පුළුවන් පුතේ අනිත් කෑල්ල චලනය කරන්න. එතකොට පුතේ හිතන්න ඔන්න මෙහෙම ඉරටුව තියෙනවා. ඔයා ටික ටික ඉරටුව ඈත් කරගෙන යනවා. එතකොට පුතේ ඔන්න එහෙම යනකොට මේ කෝණ 3 හැදුණා කියලා හිතන්න. ඔන්න පුතේ එහෙනම් මේ පරතරය මේ බාහුව දෙක අතර පරතරය වැඩි වෙනකොට පුතේ කෝණයේ විශාලත්වයත් වැඩි වෙනවා. අනිත් එක තමා පුතේ මේ කෝණය ලකුණු කරලානේ තියෙන මේ වක්‍ර රේඛාවෙන්. කෝණය ලකුණු කරපු එක ගැන සැලකිලිමත් වෙන්න. දැන් පුතේ මෙතන මේ කෝණය ලකුණු කරලා තියෙන්නේ පුතේ හිතන්න ඔන්න මේ තියෙන්නේ එක බාහුවක්. මේ බාහුව මෙතන ඉඳන් මෙහෙට අරන් එනකොට මෙන්න මේ අතර ටික තමා පුතේ මේ ලකුණු කරලා තියෙන්නේ. මෙතනත් පුතේ මේක මෙතන ඉඳන් මෙහෙට අරන් එනකොට මේ ටික තමා පුතේ මේ ලකුණු කරලා තියෙන්නේ. මේක මෙතන ඉඳන් මෙහෙට එනකොට තමා පුතේ මේ ලකුණු කරලා තියෙන්නේ. මේ කෝණය පුතේ මම ආය අඳින්නම්. මේ කෝණය පුතේ මේ කෝණය මෙන්න මේ ටික ලකුණු කළොත් පුතේ මේ සියලු කෝණ වලට වඩා මේ කෝණයේ විශාලත්වය වැඩි. කොහොමද පුතේ එහෙම වෙන්නේ? මේ කෝණයේ මේ බාහුව මෙහෙම තියාගන්නවා කියලා හිතන්න. මෙයා මෙහෙට අරන් එනවා. ඒ කියන්නේ පුතේ දැන් ඔන්න මේ පරතරය මෙච්චරයි. මේ පරතරය මෙච්චරයි. මේකේ මෙහෙම අරගෙන එනවා. පරතරය වැඩි පුතේ.
ඒ නිසා මේ ලකුණු කරපු වක්‍ර රේඛාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ කෝණය මේ කෝණ දෙකටම වඩා විශාලත්වයෙන් වැඩි. එහෙනම් පුතේ අපි මේ ටික බලමු. මේ කෝණය සහ මේ කෝණය. මොකද්ද පුතේ විශාලත්වයෙන් වැඩි? මෙන්න වක්‍ර රේඛාව, මෙන්න වක්‍ර රේඛාව, මෙන්න පරතරය. මෙයා නේද විශාලත්වයෙන් වැඩි? ඔව්. තව එකක් බලමු පුතේ. මේ කෝණය, මේ කෝණය. මොකද්ද පුතේ විශාලත්වයෙන් වැඩි? මෙන්න පරතරය, මෙන්න වක්‍ර රේඛාව. පුතේ මෙන්න පරතරය, මේ පැත්තේ පරතරය, මෙන්න වක්‍ර රේඛාව. එහෙනම් පුතේ මේ දෙන්නගේ විශාලත්වය වැඩි කාගේද? මෙන්න මේ කෝණයේ. එහෙනම් පුතේ කෝණයේ විශාලත්වය වැඩි වෙන පිළිවෙල වැඩි වෙන්නේ කොහොමද කියලා හොයාගන්න පුළුවන් නේද? ඊළඟට පුතේ අපි යමු කෝණ වර්ග හඳුනා ගන්න. පුතේ ඔයාගේ පොතේ අයිනේ මුල්ලේ මෙන්න මේ වගේ කෝණයක් හැදෙනව නේද? ඔයාලගේ ඉස්කෝලේ පන්තියේ කළු ලෑල්ලේ එහෙම නැත්නම් වයිට් බෝඩ් එකේ කොනේ මේ වගේ කෝණයක් හැදෙනව නේද? ඔයාගේ කොටු රූල් පොතේ කොටුවක උනත් මේ වගේ එකක් හැදෙනව නේද? මෙන්න මේකට අපි කියනවා පුතේ ඍජු කෝණය කියලා. මේක පුතේ ඍජු කෝණය. ඔන්න උදාහරණයක් මං කිව්වා. ඍජු කෝණයක් එහෙනම් අඳුන ගන්න පුළුවන්ද පුතේ? මේ කෝණය පුතේ අපි කෝණය සලකුණු කරන්න එපයි. අපි ඍජු කෝණය කියලා හඳුන්වන්නේ පුතේ මෙන්න මෙහෙම. මෙන්න මේ ආකාරයට තමයි පුතේ අපි ඍජු කෝණයේ කෝණය සලකුණු කරන්නේ. අනිත් කෝණවල අපි මෙහෙම නිකන් ලකුණු කරේ පුතේ. ඍජු කෝණයක් කියලා හඳුනා ගන්න මේ ආකාරයට තමයි අපි සලකුණු කරන්නේ. එහෙමනම් පුතේ ඍජු කෝණය කියන එක පැහැදිලිද? ඔයාලගේ පොතේ මුල්ලක් ඍජු කෝණය කළු ලෑල්ලේ S එකේ ඒ අයිනේ තියෙන මේ මුල්ලක ඍජු කෝණයක් හැදෙනවා. එහෙනම් පුතේ ඔය ඍජු කෝණය පැහැදිලි නේද? එහෙනම් පුතේ මෙන්න ඍජු කෝණය. මේකට අපි කියනවා ඍජු කෝණය. එහෙනම් ඍජු කෝණය පැහැදිලි නේද? හරි පුතේ. එහෙමනම් අපි ඊළඟට තියෙන කෝණ වර්ග හඳුනා ගනිමු. මේ ඍජු කෝණයේ ඇසුරෙන් දැන් අපි විවිධ කෝණ ඇඳන්නේ පුතේ. මේ වගේ කෝණ ඇඳා, මේ වගේ කෝණ, තව මේ වගේ. මේවා අපි හඳුනා ගන්න ඕනේ මේවට කියන නම මොකක්ද කියලා. හරි පුතේ. අපි බලමු එහෙනම් මුලින්ම මෙන්න මේ වගේ කෝණයක්. ඒ වගේ කෝණයක් කියන්නේ පුතේ හිතන්න. මෙන්න මේ බාහුව දෙක අතර හැදුනා කියලා. පුතේ මේ බාහුව දෙක අතර හැදුනා කියන්නේ මේ දෙක අතර හැදුනා කියන්නේ ඍජු කෝණයට වඩා මේ කෝණය කුඩායි නේද පුතේ? ඍජු කෝණයට වඩා කුඩා කෝණවලට අපි කියනවා පුතේ සුළු කෝණ කියලා. එහෙනම් ඍජු කෝණයට වඩා මෙයාගේ විශාලත්වය අඩුයි. ඒවට අපි කියනවා සුළු කෝණ කියලා. පුතේ ඍජු කෝණ දෙකක් එකතු වෙලා හැදෙන කෝණය. මෙන්න පුතේ ඍජු කෝණයක්
මෙන්න පුතේ තවත් ඍජු කෝණයක්. දැන් ඍජු කෝණ දෙකක් එකතු වෙලා හැදුන කෝණය. ඔන්න පුතේ ඍජු කෝණ දෙකක් එකතු වෙලා තමයි මෙන්න මේ කෝණය හැදුනේ. ඔයාට පේන්නේ පුතේ මේක සරල රේඛා ඛණ්ඩයක් වගේ නේද? ඔව් සරල රේඛා ඛණ්ඩයක් තමයි. ඔන්න ඍජු කෝණ දෙකක් එකතු වෙලා හැදුන කෝණය. මේකට අපි කියනවා පුතේ සරල කෝණය කියලා. ඍජු කෝණ දෙකක් එකතු වුණා. මේ ඍජු කෝණ දෙකක් එකතු වුණ කෝණය පුතේ සරල කෝණය. ඊළඟට අපි බලමු පුතේ මහා කෝණ කියන්නේ මොනවද කියලා. මහා කෝණ කියන්නේ පුතේ ඍජු කෝණයට වඩා විශාලයි. සරල කෝණයට වඩා කුඩයි. මේ ඍජු කෝණය හිතන්න පුතේ. මෙන්න ඍජු කෝණය මෙන්න සරල කෝණය. ඍජු කෝණයට වඩා විශාලයි. සරල කෝණයට වඩා කුඩයි. එහෙනම් පුතේ මෙන්න මේ වගේ එකකට තමයි අපි කියන්නේ මහා කෝණයක් කියලා. මෙන්න පුතේ එහෙනම් මහා කෝණය. ඊළඟට අපි බලමු පුතේ තව කෝණයක් හඳුනා ගන්න තියෙනවා. ඒක නම පරාවර්ත කෝණය. අපි ඒක බලමු පුතේ. මතකද මේ වගේ කෝණයක් ඇඳහම මම මේ පැත්තට ලකුණු කළා. මෙන්න මේ වගේ එකක් තමයි පුතේ පරාවර්ත කෝණයක් කියන්නේ. ඔන්න පුතේ මේ වගේ එකක්නේ සරල කෝණය කියන්නේ. ඍජු කෝණ දෙකක් වෙන් වෙන තැන ඔන්න වෙන් වෙලා ඍජු කෝණ දෙකක් තියෙනවා. ඒකෙන් තමයි සරල කෝණය හැදිලා තියෙන්නේ. පුතේ සරල කෝණයට වඩා විශාලයි. හැබැයි ඍජු කෝණ හතරක විශාලත්වයට වඩා අඩුයි. මොකද්ද මේ කියන්නේ? පුතේ ඍජු කෝණ හතරක්. ඍජු කෝණ හතරක් හැදෙන්නේ මෙහෙමනේ පුතේ. ඔන්න එක ඍජු කෝණයක් මෙන්න. ඍජු කෝණ හතරක්. පුතේ මෙන්න සරල කෝණය මේකනේ. එක්ක මේ පැත්ත, එක්ක මේ පැත්ත. මේ පැත්තෙන් හිතමු අපි. මෙන්න සරල කෝණය. පුතේ සරල කෝණයට වඩා විශාලයි. හැබැයි ඍජු කෝණ හතරකට වඩා කුඩයි විශාලත්වයෙන්. ඒ වගේ එකක් තමයි පුතේ පරාවර්ත කෝණයක් කියන්නේ. එහෙනම් පුතේ පරාවර්ත කෝණයක් සරල කෝණයට වඩා විශාලයිනේ පුතේ. මම මේ ඍජු කෝණයේ මේ ඉර මකන්නම්. අනු පුතේ ඍජු කෝණ දෙකක් වෙන් වුණ තැන පරාවර්ත කෝණය කියන්නේ මොකද්ද පුතේ? එහෙනම් ඔන සරල කෝණයට වඩා විශාලයි. මේක පරාවර්ත කෝණයක් නේ පුතේ. තව මෙන්න පරාවර්ත කෝණ. තව මෙන්න පරාවර්ත කෝණ. එහෙමනම් පුතේ පරාවර්ත කෝණය පැහැදිලිද? ඔය කෝණ වර්ග පහ තමයි පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. අපි ආයසරයක් බලමු. මෙන්න පුතේ සුළු කෝණය ඍජු කෝණයට වඩා විශාලත්වයෙන් අඩුයි. මෙන්න පුතේ ඍජු කෝණය. ඊළඟට මෙන්න පුතේ මහා කෝණය ඍජු කෝණයට වඩා විශාලත්වයෙන් වැඩි. ඊළඟට පුතේ සරල කෝණය ඍජු කෝණ දෙකක විශාලත්වය. ඊළඟට පුතේ මෙන්න පරාවර්ත කෝණය සරල කෝණයටත් වඩා විශාලයි. හැබැයි ඍජු කෝණ හතරක විශාලත්වයට වඩා අඩුයි. එහෙමනම් පුතේ ඔයාට කෝණ ටික පැහැදිලිද? කෝණ වර්ග පහයි. ඒ කෝණ වර්ග පහ මොනවද? ඍජු කෝණය, සුළු කෝණය, සරල කෝණය, මහා කෝණය සහ පරාවර්ත කෝණය.
එහෙමනම් පුතේ ඔයාලට දැන් පෙළ පොතේ අභ්‍යාස ටික කරන්න පුළුවන්. පුතේ මම උදාහරණයක් ගන්නම්. මොන්න පුතේ මේ වගේ රූපයක් දෙනවා ඔයාට. මෙන්න මේ රූපේ දුන්නා කියලා හිතන්න පුතේ ඔයාට. ඔය රූපේ දීලා කෝණ ටික ලකුණු කරනවා. මෙන්න පුතේ. මෙන්න කෝණ ටික ලකුණු කරලා පුතේ ඔයාගෙන් නැහුවොත් මොනවද මේ කෝණ? කෝණ නම් කරන්න. ඔන්න රූප සටහන කෝණ නම් කරන්න. මේ කෝණය මොකද්ද පුතේ? මේක ඍජු කෝණය. මේක මොකද්ද පුතේ? පරාවර්ත කෝණය. මේක මොකද්ද පුතේ? සුළු කෝණය. මේක මොකද්ද? මහා කෝණය. ඔන්න පුතේ මේ රූප සටහනේ සරල කෝණය නම් නෑ. සරල කෝණය මොකද්ද? ඍජු කෝණ දෙකක් එකතු වෙලා හැදෙන කෝණය සරල කෝණය. ආයෙත් බලා ගන්න පුතේ. මෙන්න ඍජු කෝණය. ඍජු කෝණයට වඩා අඩුයි සුළු කෝණය. මෙන්න පුතේ සරල කෝණය ඍජු කෝණ දෙකක එකතුවක්. මෙන්න පුතේ මහා කෝණය ඍජු කෝණයට වඩා විශාලයි. මෙන්න පුතේ පරාවර්ත කෝණය සරල කෝණයටත් වඩා විශාලයි. කෝණ පාඩම ඔය ටික තමයි පුතේ තියෙන්නේ. මේ කෝණ වර්ග 5 ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. මං හිතනවා පුතේ අද පාඩමත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. පාඩමේ ප්‍රශ්න ගැටලු තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. පාඩම හොඳයි නම් තේරුණා නම් පුතේ ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඒ වගේම පුතේ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් bell icon එකත් click කරලා තියන්න. එහෙමනම් පුතේ අපි ඊළඟ දවසේ හමු වෙමු ඊළඟ පාඩමෙන්. ආයුබෝවන්.